මානසික ආතතිය කියන එක වර්තමානයේ කාර්යබහුලත්වය මත ගොඩක් දෙනෙකුට ඇතිවන තත්ත්වයක්. ඉතින් ඒ හින්දා මම කතා කරන්න තීරණය කළාද කාලකලමනාකරණය කරලා කොහොමද අපිට ඇතිවන ආතතියෙන් මිදෙන්න කියන එක ගැන කතා කරන්න. එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට යමු. ඊට කලින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් මුලින්ම ආතතිය කියන්නේ මොකක්ද කියලා හඳුනගමු. ඇත්තටම ආතතිය කියන්නේ කෙනෙකුගේ මානසික සහ හැඟීම් තත්ත්වයක්. කෙනෙකුගේ දෛනික ජීවිතයේදී අධික පීඩනය, අවශ්‍යතා හා චේතනාවන් මත ප්‍රතිචාරවලදී ආතතිය ඇති වෙන්න පුළුවන්. මානසික ආතතිය නිසා ඒ අවස්ථාවලදී ඍණාත්මක මෙන්ම ධනාත්මක වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් වැඩිපුරම කතා කරන්නේ ආතතිය ඍණාත්මක පැත්තකට ගැන. ආතතිය දීර්ඝකාලීනව පැවතීම මත දියවැඩියාව, හෘද රෝග වැනි කායික රෝග මෙන්ම මානසික රෝගද වැළඳෙන්න ඉඩකඩ තියෙනවා. අපි දැන් යමු කාලකලමනාකරණය කියන්නේ මොකක්ද කියලා බලන්න. කාලකලමනාකරණය කියන්නේ කාලය සූදානම් සහ පරිසමාප්ත ලෙස යොදා ගැනීමක් කියලා කියන්න පුළුවන්. කාලකලමනාකරණයක් තිබුණොත් අපට අපේ දෛනික කාර්යයන් සම්පූර්ණ කිරීමට වගේම ආතතිය පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා. දැන් අපි බලමු කොහොමද මේ කාලකලමනාකරණයෙන් අපේ ආතතිය අවම කරගන්න කියලා. නිසි කාලකලමනාකරණය හරහා ආතතිය පාලනය කිරීමේ ක්‍රම තියෙනවා. අපි දැන් මොනවද කියලා කතා කරමු. ආතතියෙන් මිදෙන්න කාලකලමනාකරණය කරන එක ක්‍රමයක් විදිහට අපිට to-do list එකක් හදාගන්න පුළුවන්. කොලයක් පෑනක් අරන් කලින් දවසේ රාත්‍රියේදී පසුවදාට කරන්න ඕන කාර්යයන් ටික ලියන්න. මෙහෙම ලියනකොට වැඩ ප්‍රමුඛතාකරණය කරන්නත් අමතක කරන්න එපා. මේ ප්‍රමුඛතාකරණය කියන එක ඉතාම වැදගත් වෙනවා ආතතිය අවම කරගන්න. ඒ කියන්නේ ඔයාලේ කාර්යයන් වලින් ඔයාට කරන්න ඉක්මනින්ම කිරීමට සහ ඉතාම වැදගත් කාර්යයේ සිට අවශ්‍යතාවයේ අඩුම කාර්ය දක්වා පිළිවෙලට කොලේ පෙළ ගස්වන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ පහුවදාට ඒ to-do list එක බලලා ඔයාට ඉතාම වැදගත් කරුණ මුලින්ම කරලා අඩු වැදගත්කමක් තිබෙන කාර්යයන් පසුව එකින් එක කරන්න. මේකට MIT ක්‍රමය කියලාත් කියනවා. ඔයාට දරාගන්න අමාරු තරමට වැඩගොඩ වෙහිලාද? එහෙනම් එවැනි අවස්ථාවලදී ඔයාට පුළුවන් ඔයාගේ වැඩ ඒ පිළිබඳව දැනුමක් තියෙන වෙනත් අයට පවරන්න. මේ ක්‍රමෙනුත් අපිට අපේ ආතතිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පැහැදිලි ඉලක්ක හා කාල සීමා තීරණය කිරීම මගින්ද අපිට අපේ ආතතිය අවම කරගන්න පුළුවන්. අපිට හදාගන්න ඕනේ අපිට ළඟා වෙන්න පුළුවන් ස්මාර්ට් ගෝල්ස්. මේ ඉලක්ක කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන වෙන්න පුළුවන්. මේ විදිහට ඉලක්ක තබා ගත්තම ඔයාගේ අවධානය රැඳෙන්නේ ඒ ඉලක්ක මත. එතකොට ඔයාට ඒවට අනුව වැඩ කරලා ඔයාගේ ඉලක්ක සපුරාගෙන සතුට වෙන්න පුළුවන්. වර්තමානයේ තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනය නිසා අපේ අවධානය නැති වෙලා යනවා. ඒ නිසා වැඩ කරන වෙලාවට ෆෝන් එක ඉවත් කරන්න හෝ ෆෝන් එකට එන notifications off කරලා තියන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය ආතතිය අඩු කරගන්න ගොඩක්ම බලපානවා. ඒ වගේම මිනිත්තු 25ක් වැඩ කරලා ඔයාට මිනිත්තු 5ක් විවේක ගන්න පුළුවන්. මේ ක්‍රමයක් ප්‍රබල අවධානයෙන් වැඩ කරන්න වගේම ආතතිය අඩු කරගන්න උපයෝගී වෙනවා. ඒ වගේම තමයි નિયમિત ආකාරයට විවේක ගැනීම, නිසි වේලාවට නිදා ගැනීම, භාවනා කිරීම වැනි වගේ දේවල් වලටත් කාලය වෙන් කරගන්න. එතකොට ආතතියෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඔයත් මේ වගේ ක්‍රම අනුගමනය කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට ආතතියෙන් මිදෙන්න හැකි වෙනවා. එහෙනම් ඉතින් අදට මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා.